නපුරු විවතිය පිලාව උදේහන්තයි. තවමත් යාන්තමින් නැගෙන හිරු කිරණ ජනේල වීදුරු මත වැදී ප්‍රොසෙස් සහ තැමිලි මිශ්‍ර වූ සිතුවමක් කාමරය පුරා හැඳ තිබුණි. ඒ හැඟීම් බර උදෑසන දසුනට කුලෙක්ම නොගැලපෙන තද කළු පැහැති සේද ලූගුවකින් සැරසී සිටි සිනුරී ප්‍රනාන්දු කෝපි කෝප්පයක් අතැතිව බැල්කණයට පිවිසියාය. එය අවිධිමත් සුන්දරත්වයේ ප්‍රතිභූතියක් බඳු විය. සියුම් නරලක් තියුණු ඇහි බැමි සහ තරමක් තදට සංවර කරගත් කළු කෙස් කලම. නමුත් ඒ සියල්ලට යටින් ඇගේ දුඹුරු පැහැති දැසෙන් ගලා ආවේ සීතල නපුරු නීත්‍යයකි. ඇතින් ඇසුමු පල්ලියේ සීනු නාදයට ඇයනසලි උණුසුම් කෝපි විගුණක් කළගෑවෙ කුළදු විලසිනි. සෙනුලී වයස අවුරුදු 26කෝ විශාල ඉංජිනේරු සමාගමක අලෙවි සහ මෙහෙයුම් අධ්‍යක්ෂවරී ලෙස කටයුතු කරන තරුණියකි. ඇගේ සීතල සහ දැඩි කළමනාකරන ශෛලිය නිසා සමාගම තුළ ඇයව රහසින් හැඳින්වුවේ කළු රැජින ලෙසිනි. ඇය වෘත්තියේ ජීවිතයේදී කිසිවෙකුට සමාවක් හෝ දෙවැනි අවස්ථාවක් දුන්නේ නැත. අධ්‍යක්ෂතුමිය ඔබගේ උදෑසන රැස්වීම සඳහා සූදානම් ඇගේ පෞද්ගලික ලේකම් වූ හැම විටම බියෙන් පසුවන කුමාරී ඇවිත් දොරකඩ සිට පැවසුවාය. මට විනාඩි 5ක් දෙන්න කුමාරි. ඒ වගේම මගේ ඊළඟ මනාකල්පිත අභියෝගය වෙන්න තියෙන විදිය දැනගන්න මට ඕනේ. සිනුලී පැවසුයි ඇගේ පෙනුමටම ගැලපෙන තැලිහනකිනි. අධ්‍යක්ෂතුමිය මම ලේඛන සූදානම් කළා. සිනුලී අද දවසට සූදානම් වූයේ ඇගේ පියා සහ සමාගමේ නිර්මාතෘ වන දක්ෂ ව්‍යාපාරිකයෙකු රංජිත් ප්‍රනාන්දු විසින් ඇයට පනවා තිබූ අවසන් පරීක්ෂණයට මුහුණ දීමට. සිනුලී මට ඕනේ ඔයා මාස 3ක් ඇතුළත අපේ නැති වෙලා යන ලොකුම කොන්ත්‍රාක්තුව ආයෙත් දිනා ගන්නව දකින්න. ඒක අපේ තරඟකරුවා වන ගයාන් විජේසිංහට අයිති එකක්. ඔයා ඒක කළොත් මම සමාගමේ සම්පූර්ණ අයිතිය ඔයාට දෙනවා. රංජිත් ප්‍රනාන්දුට සිනුලීගේ ව්‍යාපාරික දක්ෂතාව ගැන විශ්වාසවත්. ඇගේ ආත්මාර්ථකාමීත්වය සහ දැඩි ස්වභාවය මිනිසුන් සමග කටයුතු කිරීමේදී බාධාවක් මේ ඔහු නිතරම කල්පනා කළේය. මේ ඇගේ මානව සම්බන්ධතා කළමනාකරණය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීමකි. සිනුලීගේ මනසෙහි තිබුණේ එකම දෙයකි ජයග්‍රහණයෙන්. ගයාන් විජේසිංහ යනු ඇගේ පැරණි මිතුරෙකු සහ ව්‍යාපාරික රෙදිරිවාදිකම් ඇති පුද්ගලයෙකි. ඔහුගෙන් එම කොන්ත්‍රාක්තුව උදුරා ගැනීමත් ඇයට සිහිනයක් සැබෑවීමක් බඳු විය. ගයාන් සිනුලී ඇගේ මුවින් විමිනුවාය. මේ වතාවේ මම ඔයාට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. මම ඔයාගේ කොන්ත්‍රාක්තුව විතරක් නෙවෙයි ඔයාගේ මුළු ව්‍යාපාරයම උදුරා ගන්නවා. එය කෝපි කෝප්පේ මේසය මත තබා කාමරය තුළට ගියයි අද දින ඇගේ මෙහෙල්ම ආරම්භ කිරීමට සූදානම්ය. සිනුලී කාර්යාලයට පැමිණියේ සෑම උදෑසනකම මෙන් දැඩි බලවත් පියවර තබමිනි. ඇගේ කාර්යාලයේ නගරයේ උසම ගොඩනැගිල්ලක විසිවන මහලය විය. ඇය මේසය මත තිබූ වේකන ගොඩක් දෙස බැලුවේ දඩයමක් සොයාගත් විලෝපිකයෙකුගේ දැසින් යුතුවේ. කුමාරි ඇය හන දුන්නාය. ගලන්ගේ සමාගම වන ගලෝබල්ටෙක් යන අපට තිබෙන සියලු තොරතුරු වහාම සූදානම් කරන්න. මට උන්ගේ සැපයුම් දාමයේ දුර්වලම පුරුක සොයා ගැනීමට අවශ්‍යයි. අධ්‍යක්ෂතුමිය මම දැනටමත් වාර්තාව සූදානම් කළා. උන්ගේ ප්‍රධාන යකඩ සැපයුම් කරවන ශක්ති ස්ටීන්ස් සමග ගැටලුවක් ඇතිවී තිබෙන බව පෙනෙනවා. උන්ගේ අවසන් අවගත කිරීමේදී තත්ත්ව ප්‍රමිතීන් බිඳවැටී තිබෙනවා කුමාරි පැවසුවේ ඇගේ පෑන අතෙහි වේලමිනි. සිනුලීගේ තොල්කුණක නපුරු සිනහාවක් ඇඳී ගියේ. නියමයි තත්ත්ව ප්‍රමිතීන් එයාලා ලොකුම කොන්ත්‍රාක්තුවට යොදන්න හදන්නේ ලේබාලයකට නේද? ගයාන්ගේ සමාගම රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘතියකට විශාලතම වාහන සැපයුම ලබා දීමට සූදානම් වෙමින් සිටියේය. මෙම කොන්ත්‍රාක්තුව මුන්ගේ ව්‍යාපාරයේ කොඳු නාරකයේ බදු විය. සිනුලීගේ සැලැස්ම වූයේ ගයාන්ගේ සැපයුම්කරු වන ශක්ති ස්ටීල්ස් සමාගමට එරෙහිව තත්ත්ව පාලන වාර්තා සම්බන්ධයෙන් රහසිගතව නීතිමය පියවරක් ගැනීමට බල කිරීමයි. කුමාර අපේ නීති අංශයට කියන්න ශක්ති ස්ටීල්ස් සමාගමේ මේ ප්‍රමිතීන්ට අනුකූල නොවීම ගැන රජයේ තත්ත්ව පාලන අධිකාරියට ලිපියක් යවන්න කියලා. නමුත් මතක තියාගන්න අපේ සමාගමේ නම කොහෙත්ම සඳහන් වෙන්න බැහැ.
ඒක තනිකරම මහජන යහපත උදෙසා කරන ලද නාඳුනන පැමිණිල්ලක් විය යුතුයි. කුමාරි වරක් සිනුලී දෙස බැලුවාය. ඔබගේ අන පරිදි අධ්‍යක්ෂතුමිය මිය තරමක් අවදානම් මුකායක් නේද? අවදානම කුමාරෙක් ව්‍යාපාරයේදී ජයග්‍රහණය කරන්න අවදානම් ගන්න ඕනේ. ක්‍රයාන්ට කොන්ත්‍රාක්තුව අහිමි වෙනවා කියන්නේ අපිට එයාලගේ ව්‍යාපෘතියේ භාරකාරත්වය ගන්න පුළුවන්. වෙනවා කියන එක. දැන් යන්න. සිනුලී සිය පළමු ප්‍රහාරය දෙයක් කර පැය 48ක් ගත විය. ඉදින සවස ක්ලෝබල්ඩෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වූ ගයාන් විජේසිංහ සිය කාර්යාලයේදී කෝපයෙන් පුපුරා ගියේය. ඔහුගේ කඩවසම් මුහුණේ කෝපය පැහැදිලිව රැඳී තිබුණි. සම්පූර්ණ නැවගත කිරීම අතීතුවලා. කවුද මේ පැමිණිල්ල කරලා තියෙන්නේ? මගේ නීතිඥයෝ කියන්නේ මේක හොඳට සැලසුම් කරපු ඉතාමත් නිවැරදි තොරතුරු මත පදනම් වූ පැමිණිල්ලක් කියලා. ප්‍රයාන් සිය ලේකම්වරයා වෙත හැරි කෑ ගැසුවේ. ශක්තිස්ත්‍රී සද උදේ අපේ හැනුම අවලම්බු කරලා. අපිට සතියක් ඇතුළත මේ යකඩ ටොන් ගණනක් අවශ්‍යයි. මේක අපේ තරගකාරී සමාගමකින් කරපු දෙයක් වෙන්න පුළුවන්. අපිට කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. පැමිණිල්ල කරලා තියෙන්නේ නමක් නැති අයිත් දෙකම් පැවසිය. ප්‍රයාන් මේසිය මතක තදින් අතින් ගැසුවේ. උහු කල්පනා කළේය. මේ විදිහට වේගයෙන් සහ නිවැරදිව ප්‍රහාර එල්ල කරන්න පුළුවන් එක්කෙනෙක් විතරයි ඔහු දැන සිටියේ. සිනුලි කොම් දෙදෙනා අතර ව්‍යාපාරික රෙදිරිවාදිකම් පැවතියේ කාසල් වියේ සිට. ක්‍රයාන් සැමවිටම විශ්වාස කළේ සිනුලි ඇගේ ඇති දක්ෂතාවය අමානුෂික ලෙස භාවිතා කරන බවයි. මම දන්නවා කවුද මේක කළේ කියලා බයාන් සෙමෙන් කීවේය. ඒ කරු රැජින සිනුලි ප්‍රනාන්දු ඔහුගේ මෝට දැඩි අධිෂ්ඨානයක් පැමිණියේය. ලේකම් මට සිනුලි ප්‍රනාන්දුට කතා කරන්න ඕනේ. වහාම මට කෙලින්ම හැයත් එක්ක කතා කරන්න ඕනේ. සිනුලි කාර්යාලයේ වසා තමා අද දින ඇගේ ජයග්‍රහණය සැමරීමට සූදානම් වෙමින් සිටියාය. හරියටම එම මොහොතේම ඇගේ මේසයේ තිබූ දුරකථනයේ නාද විය. තිරය මත දිස් වූයේ ගයාන් විජේසිංහ යන නමයි. එය සෙමින් දුරකථනය අතට ගත්තාය. මේ මොහොත එනතුරු ඇය බලා සිටියාය. යලෝ ගයාන් ඇය පැවසුවේ කිසිදු හැඟීමක් නොමැති සීතල හඬකිනි. සිනුලි මේ දවස්වල හොඳටම වැඩ. මට ඔයාගේ කාර්යාලයට කතා කරන්න අවශ්‍ය වුණා. ඒ ව්‍යාපාරික කටයුත්තක් ගැන විමසන්න. ගයාන්ගේ කටහඬේ කෝපය යටපත් කරගත් දැඩි සුළයක් විය. සිනුලි සිනාසුනාය. එහෙත් ඒ සිනහවේ උණුසුමක් තිබුණේ නැත. උබ්‍රයන් මට සමාවෙන්න. ඔයා අහන්නේ ඔයාගේ යටිතල පහසුකම් ව්‍යාපෘතිය ගැන වෙන්න ඕනේ. මම අර කාරුණිකව රජයට දැනුම් දුන්නා ඔයාගේ සැපයුම්කරු අවදානම් සහිත යකඩ ද්‍රව්‍ය භාවිතා කරන්න යන බව. මම හිතන්නේ මහජන යහපත වෙනුවෙන් මම යුතුකමක් ඉටු කළා. නපුරු යුවතිය ඔයා දන්නවා මේ ව්‍යාපෘතිය මගේ සමාගමට කොච්චර වැදගත්ද කියලා. ඔයා මේ කරන්නේ යුක්ති විරෝධී තරගකාරී උපායක්. ගයාන් ව්‍යාපාරයේ යුක්තිය කියලා දෙයක් නැහැ. තියෙන්නේ දිනන අය සහ පරදින අය විතරයි. මේක තමයි මගේ පළමු පියවර. ඔයා පරදිනු පැත්තේ ඉන්නවා නම් මට සමාවෙන්න. සිනුලි තවත් කිසිවක් නොකියා දුරකථනයේ විසන්ධි කළේ ඔහුට තවත් කතා කිරීමට ඉඩ නොදීය. ඇය සතුටින් සිනාසුනාය. ඇය තම පියාට පෙන්වුවාය ඇයට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව. සිනුලි ගයාන්ට එරෙහිව ලද ජයග්‍රහණයේ සතුට විඳිමින් සිටියේදී ඇගේ පියා වන රංජිත් ප්‍රනාන්දුගේ හැමතුමක් ලැබුණි. ඔහු ඇව වහාම සිය පුද්ගලික නිවසේ කාර්යාලයට කැඳවා සිටියේය. රංජිත් තම අති දක්ෂ දියණිය දෙස බැලුවේ මිශ්‍ර හැඟීම් වලිනි. ඔබ ගයාන් විජේසිංහට එරෙහිව ගිය ආකාරය දැඩි නීති විරෝධී නොවන නමුත් දරුණුයි. මම දන්නවා ඔයාට ව්‍යාපාර දිනන්න පුළුවන් බව රංජිත් කීවෙසෙමනි. මම මගේ කොන්ත්‍රාත්තුව දිනාගත්තා. මට සමාගමේ අයිතිය ලැබෙනව නේද? සිනුලි විමසුවේ ඇගේ දැස්වල තිබූ අධිකාරී ගතියෙනි. රංජිත් සිනාසුනේය. නැහැදුවේ මතකද මම කිව්වා අවසන් පරීක්ෂණය කියලා. මේක තමයි දෙවන කොටස. ඔයාට හැම දේම දිනන්න පුළුවන්. නමුත් මිනිසුන්ව දිනා ගන්න පුළුවන්ද? සිනුලිගේ නළල රැලි ගැසුනි.
මිනිසුන් මගේ සේවකයන් මට කී කරයි. මට ඕන්ව දිනා ගන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය ප්‍රතිඵල විතරයි. එතනයි ඔයා වැරදි වෙන්නේ. ඔයාට මම අලුත් ව්‍යාපෘති කළමනාකරුවෙක් පත් කරනවා. ඔහු රුවන් සිල්වා. ඔහු මම අධීක්ෂණය කළ සමාජ සේවා ව්‍යාපෘතියට හිටපු සේවකයෙක්. එයා දක්ෂයි, අවංකයි සහ ඔයා වගේ නෙවෙයි. ඔහු මිනිස්සුන්ව විශ්වාස කරනවා. රංජිත් බරපතල ලෙස දියණිය දෙස බැලුවේය. දැන් අහන්න සෙනුලි. මේ රුවන් මාසයක් ඔයාගේ ප්‍රධාන සහායකයා ලෙස වැඩ කරාවි. එයා ඔයාගේ නීති රීතිවලට එකඟ නොවිය හැකියි. එයා ඔයාට විරුද්ධව කළයි. මම එයාට සම්පූර්ණ නිදහස දීලා තියෙන්නේ. ඔයාට පුළුවන් නම් මේ මාසය ඇතුළත ඔහු ඔබේ වැඩ විලාසයට අනුව නමේශීනීව වැඩ කරන කෙනෙක් බවට පත් කරගන්න. එතකොට මම සමාගමේ අයිතිය ඔයාට දෙනවා. බැරි වුණොත් ඔහු මොහොතක් නැතර මට සමාගම වෙන කෙනෙකුට දෙන්න වෙනවා. මිය සෙනුරීට ගෙවූ දරුණු අභියෝගය විය. පිනත් තරගකරුවෙකු සමග සටන් කිරීමට වඩා තමන්ගේම කාර්යාලයේදී තමන්ගේ ස්වභාවයට විරුද්ධ පුද්ගලයෙකු සමග කටයුතු කිරීම හැයට දරාගත නොහැකි විය. ඔයා හිතන්නේ මම වෙනස් වෙයි කියලාද? සෙනුලී දැඩි ලෙස ඇසුවාය. නැහැ දුවේ. මම හිතන්නේ ඔයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ මාසය ඇතුළත ඔයාගේ නපුරු නීති රීති මේ සමාගමට ගැලපෙනවද නැද්ද කියලා රුවන් තීරණය කරයි. එයාගේ වාර්තාව මත තමයි මගේ තීරණය රඳා පවතින්නේ. ඊළඟ උදෑසන සෙනුලීසිය කාර්යාලයට පැමිණියේ දැඩි කෝපයෙනි. ඇගේ මීසය අසලමත් නවීන නිල් පැහැති කමිසයකින් සහ සැහැල්ලු කරිසමකින් සැරසී සිටි ආකර්ශනීය නමුත් ඇතිගන්වන සුළු තරුණයෙක් සිටියේය. ඒ රුවන් සිල්වය. රුවන්ගේ මුහුණේ තිබුණේ අහංක පිචුසිනහවකි. ඔහුගේ දැස්වල තිබුණේ සෙනුලීගේ දැස්වල තිබූ සිතව ගතියට සම්පූර්ණයෙන්ම වෙනස් වූ උණුසුම් විශ්වාසයකි. සුබ උදෑසනක් අධ්‍යක්ෂිතුමිය. මම රුවන් සිල්වා නව ව්‍යාපෘති කළමනාකරු. ඔහු ආචාර්යශ්‍රීව පැවසිය. ඔබේ සුබ පැතුම් අනවශ්‍යයි. මම ඔබව පත් කළේ නැහැ. මගේ තාත්තාට ඕන වුණා මගේ ඔළුව හෝල් කරන්න. මගේ නීති රීති මෙන්න. සෙනුලී කීවේ මෙසේ මත තිබූ වේකනයක් ඔහු වෙත තල්ලු කරමිනි. පළමුවත් මේ කාර්යාලයේදී මගේ අදහසට විරුද්ධව යන ඕනෑම දෙයක් ඉවසන්නේ නැහැ. දෙවනුව ඔබේ වැඩ කරන වෙලාව පෙරවරුවට සිට පස්වරු 5යි. 1 මිනිත්තුවක් පරක්කු වුණත් මම ඔබේ පඩිය කපනවා. දෙවනුව ඔබ මගේ සහායකයෙක් පමණයි. ඔබේ මානව සම්බන්ධතා ගැන මාත් එක්ක කතා කරන්න එන්න එපා. මට මිනිස්සු අවශ්‍ය නැහැ. මට අවශ්‍ය ප්‍රතිඵල විතරයි. රුවන් ලේඛනය හතට ගෙන කියවා අවසන් වූ පසු සෙමින් හිස එසවිය. උහුගේ සිනහව නොනැවතුණි. ස්තුතියි අධ්‍යක්ෂතුමිය. මම දන්නවා ඔබ මේ නීතිය ලිව්වේ මම වෙනුවෙන්ම කියලා. නමුත් මටත් එක නීතියක් තියෙනවා. රුවන් පැවසුවේ සෙනුලීගේ ඇස්වලටම කෙරින් බලමිනි. සෙනුලී වික්ෂිප්ත වූවාය. මොකක්ද මගේ නීතිය? මම කිසිම දෙයකට බය නැහැ. ඔබගේ විදිහට වැඩ කරන්න මට පුළුවන්. නමුත් යම් දෙයක් වැරදි කියලා මට හිතුණා. මම ඔබට කෙලින්ම කියනවා. ඔබ මගේ පඩිය කැපුවත් කමක් නැහැ. මම අවංකවම වැඩ කරනවා. රුවන්ගේ ඒ අවිවාදාත්මක ස්ථාවරයේ සෙනුලීව පළමු වතාවට හසරන කළේය. එගේ කෝපය පුපුරා යන්නට ආසන්න විය. ඔබට කරන්න තියෙන පළමු වැඩේ මේකයි. සෙනුලී මේසය මත තිබූ දුෂ්කර ව්‍යාපෘති ලේඛන ගොඩක් පෙන්වාය. අපේ කණ්ඩායම මේ දිනා ගැනීමට අසාර්ථක වෙලා තියෙන්නේ මාස 6ක් තිස්සේ. දැන් යන්න. රුවන් ඊස සැලුවේය. උහු පිටව යන විට සෙනුලීට ඇසෙන්නට මෙසේ කීවේය. අධ්‍යක්ෂතුමිය ප්‍රතිඵල ලබා ගන්න නම් කණ්ඩායම සමග වැඩ කරන්න ඕනේ. මම මගේ විදිහට වැඩ කරනවා. රුවන් සෙනුලී විසින් පවරා දුන් අසාර්ථක වූ ප්‍රතිලේඛන ගොඩ සමග කාර්යාලයෙන් පිටවදියේය. ඔහු කෙලින්ම ගියේ කණ්ඩායමේ සමාජිකයන් සේවය කරන ක්‍රියාත්මක වන අංශය වෙතය. සෙනුලීගේ පාලනය යටතේ සිටි එම අංශයේ සේවකයෝ හැම විටම බියෙන් හා නිහඬව සිටියහ. ඔවුන් සෙනුලීට කතා කළේ අවශ්‍යම දෙයක් ඇතනම් පමණක් වන අතර හැම විටම හැගෙන ඈත් වී සිටීමට උත්සාහ කළා. සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. මම රුවන් සිල්වා අලුත් ව්‍යාපෘති කළමනාකරු
රුවන් කාර්යාලයේ මැදට ගොස් සිනහවකින් යුතුව හන නැගුවය. සියල්ලුව පුටුමතින් නැමරි රුවන් දෙස බැලුවේ පුදුමයිනි. කුන් බලාපොරොත්තු වූයේ සිනුලීගේ තවත් සීතල සහදරි නියෝජිතයෙකු වැනි අයකි. අපිට ලොකු ගැටලුවක් තියෙනවා රුවන් සිනුලී දුන් ගොනුව මේසය මත තබා පැවසීය. මේ ව්‍යාපෘතිය මාස 6ක් තිස්සේ අසාර්ථකයි. අධ්‍යක්ෂතුමිය මට මේක හදන්න සතියක් දීලා තියෙනවා. එක් තරුණ නිර්මාණ ශිල්පිනියක් වන හමාලි වියෙන් යුතුව කතා කළාය. සර් අපි දන්නවා මොකද වුණේ කියලා. නමුත් අධ්‍යක්ෂතුමියට කිව්වොත් එයා අපේ අදහස් වලට සවන් දෙන්නේ නැහැ. එයා අපිට කිව්වේ එයා කියන දේ කරන්න විතරයි. මට තේරෙනවා රුවන් හිස සලමින් කිව්වේය. ඒත් මම මෙතන ඉන්නේ අධ්‍යක්ෂතුමියගේ නියෝජිතයා විදියට නෙවෙයි. මම ඉන්නේ ඔබගේ කණ්ඩායමේ සමාජිකයෙක් විදියට. මට ඕනේ ඇත්තටම මේක අසාර්ථක වෙන්න හේතුව ඔය වෙන්න එක. ඔයාලා කියන දේ වෙනුවෙන් මම වගකීම ගන්නවා. ඒක තමයි මගේ නීතිය අවංකකම. රුවන්ගේ අවංකභාවය සේවකයන් තුළ යම් සහනයක් ඇති කළේය. මිනිත්තු කිහිපයක් ඇතුළත ඔවුන් මොහු සමග ගැටලුව සාකච්ඡා කිරීමට පටන් ගත්හ. ව්‍යාපෘතියේ තිබූ ප්‍රධාන දෝෂය වූයේ සිනුලීගේ බලකිරීම මත යොදාගත් ප්‍රායෝගික නොවන අතිශය වියදම්කාරී සැලසුමකි. සේවකයන් එයට විරුද්ධ වුවත් ඇය ඔවුන්ගේ අදහස්ම සලකා හැර තිබුණි. රුවන් පැය දෙකක් ඔවුන් සමග කතා කළේය. ඔවුන්ගේ අදහස් එකතු කර සරල ලාභදාන් සහ ප්‍රායෝගික විසඳුමක් නිර්මාණය කළේය. ඒ හරියටම පස්වරු 5:30 විය. සිනුලීගේ නීතිය ප්‍රඩ කරන වෙලාව පෙරවරු වට සිට පස්වරු 5යි. 1 මිනිත්තුවක් පරක්කු වුණත් පඩය කපනවා. එම කණ්ඩායමේ සමාජිකයන් පස්වරු 5න් පසු පුරුද්දක් ලෙස වැඩ නොකළේ සිනුලීගේ බිය නිසාය. නමුත් රුවන් සමග වැඩ කරමින් ඔවුන්ට වේලාව ගිය බවක් දැනුනේ නැත. ඊළඟ දවස උදෑසන සිනුලීගේ කාර්යාලය වෙත කුමාර දීතියෙන් යුතුව පැමිණියාය. අධ්‍යක්ෂතුමිය රුවන් මහතැයි පස්වරු 5:30 වන තුරු සේවය කර තිබෙනවා. ඒ කියන්නේ උන්හු විනාඩි 30ක් පරක්කු වෙලාවීන්. ඔබගේ නීතිය අනුව කුමාර පැකිලමින් කීවාය. සිනුලී සිනාසුනාය. මගේ නීතිය කුමාරෙත් මගේ නීති මම වෙනස් කරන්නේ නැහැ. රුවන් සිල්වගේ දවසක වැටුප කපන්න. ඒක එයාට තේරෙන්න ඕනේ. නීති කඩ කරන එකේ ප්‍රතිවිපාකය. සිනුලී මෙම දඩුවම හරහා රුවන්ට පෙන්වීමට උත්සාහ කළේ ඇයගේ කාර්යාලයේ නායකයා තම පමණක් බවයි. කෙසේ වෙතත් සිනුලී දහවල් ආහාරය ගනිමින් සිටියේදී රුවන් සිය කාර්යාලයට පැමිණියේ සිනහ මුසුමුහුණකිනි. උහු අතේ තිබුණේ රෝස පැහැති කඩදාසියකි. අධ්‍යක්ෂතුමිය මේ තමයි ඊයේ අපි විසඳපු ව්‍යාපෘතියේ නව සැලසුම සහ වාර්තාව. මේක අනුමත කළොත් අපිට ලබන සතියේදී ලාභ ලැබීම ආරම්භ කරන්න පුළුවන්. මේක කියවන්න මට වෙලාවක් නැහැ. මම දන්නවා ඔබ මගේ නීතිය කඩ කළා කියලා. ඔබේ අද දවසේ වැටුප කපලා තියෙන්නේ. ඒක ඔබට අවවාදයක්. සිනුලී කීවේ දැඩිස්වරයෙනි. රුවන්ගේ සිනහව මැකී ගියේ නැත. ඔහු ඊට ප්‍රතිචාර දැක්වුවේ සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත ආකාරයකට. ඔබේ නීතිය අනුව මම විනාඩි 30ක් ප්‍රමාද වුණා. නමුත් මම ඊයේ රෑ ගෙදර ගිහින් පැය 3ක් වැඩ කරලා මේ වාර්තාව සකස් කළා. ඒක මගේ පුද්ගලික කාලය. ඉතින් ඔබ මගේ දවසක වැටුප කැපුවත් මම අද සමාගමට ගෙනවා වටිනාකම ඊට වඩා වැඩි වෙන්න ඇති. නමුත් හමක් නැහැ. මම ඔබගේ තීරණයට ගරු කරනවා. උම සිනුලීගේ මේසය වෙත තවත් තියුම් කවරයක් දිගු කළේය. මේකයේ රෑ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න උදව් කළ අමාරය ඇතුළු කණ්ඩායමේ සමාජිකයන් 6 දෙනාගේ නම් සහ බැංකු දිනුම් අංක. ඔවුන් ඊයේ පස්වරු 5න් පසුවත් වැඩ කළා. කරුණාකර ඔවුන්ට අතිකාර දීම නාගෙවන්න. ඔබ ඔවුන්ට වැටුප් නොගෙවන්නේ නම් මම මගේ කැපූ වැටුප ඔවුන් අතර බෙදා දෙනවා. මොකද කුන් මම නිසා ඔවුන්ගේ කාලය කැප කළා. ඒක මගේ වගකීම. සිනුලී මුළුමනින්ම පුදුමයට පත් විය. ඇගේ නපුරු නීති කඩ කරනවා වෙනුවට රුවන් ඇගේ යුක්තිය පිළිබඳ හැඟීමට අභියෝග කරමින් සිටියේය. ඇයට ඔහුගේ ගෙලීම ප්‍රතික්ෂේප කළ නොහැක. එසේ කළොත් ඇය නපුරු පමණක් බවත් අසාධාරණ තැනැත්තියක් බවට පත්වනු ඇත.
මේක නවත්වන්න රුවන්. මම දන්නවා ඔබ උත්සාහ කරන්නේ මාව අවුල් කරන්න කියලා. මේ වෙච්චු මම බලන්නම් සෙනුලී ඉක්මනින් කිවාය. ස්තුතියි අධ්‍යක්ෂතුමිය. මම දන්නවා ඔබ යුක්තිගරුක නකාවක් බව. රුවන් හිස නමා පිටවදියේ ජයග්‍රාහී සිනහවකිනි. ඒ මොහොතේදීම සෙනුලීගේ දුරකථනයට පණිවිඩයක් ලැබුණේ රහස්‍ය අංකයකිනි. ඔබේ අලුත් සේවකයා රුවන් සිල්වා අවිශ්වාසවන්තයි. ඔහු මගේ සමාගමෙන් මාස 6කට පෙර ඉවත් කළ කෙනෙක්. එයා ඔබ ගැන උත්තු බලනවා වෙන්න පුළුවන්. ප්‍රවේශම් වන්න. ගයාන් විජේසිංහ. සෙනුලීගේ මුහුණේ තිබූ කෝපයෙන් දැන් අවිශ්වාසයෙන් යුත් හැඟීමකට පෙරළීදියේය. රුවන් ගයාන්ගේ සේවකයෙක්ට මේ පියාගේ පරීක්ෂණයක් නොවේද. සෙනුලී තම කාර්යාලයේ පුටුවට බලවී මේසය මත තිබූ දුරකථනයේ දෙස බැලුවේ දැඩි කල්පනාවකිනි. ගයාන්ගේ පණිවිඩේ හැගේ මනස ඔවුල් කළේය. රුවන්ගේ අවංකභාවයේ නිකම්ම නාට්‍යයක් විය හැකිද. ඔහු තම පියාට එරෙහිව ඔත්තු බලන ගයාන්ගේ ඔත්තුකරුවෙක් විය හැකිද. නපුරු යුවතිය වූ සෙනුලී කිසිවකු පහසුවෙන් විශ්වාස කළේ නැත. එය වහාම තම පෞද්ගලික ආරක්ෂක ප්‍රධානියා හෝ විශ්වාමික හමුදා නිලධාරියෙකු වන කමල් වෙත හැමතුමක් ගත්තාය. කමල් මට මේ මුහොතේම තොරතුරු ටිකක් අවශ්‍යයි. රුවන් සිල්වා කියලා කෙනෙක් මාස 6කට කලින් ග්ලෝබල් ටෙක් සමාගමෙන් අස් වෙලා තියෙනවා. මට අවශ්‍යයි ඇත්තටම මොහු අසුනේ ඊට කියලා දැනගන්න. මේක රහසක් වෙන්න ඕනේ. සෙනුලී අනකලාය. කමන් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව අන පරිදි අධ්‍යක්ෂතුමිය යැයි කිය දුරකථනය විසන්ධි කළේය. සෙනුලී කාර්යාලයේ මීදුරු බිත්තිය අසලට ගොස් පිටත බලා සිටියාය. මේ මොහොතේ රුවන් ඇගේ කාර්යාලයෙන් පිටත සේවකයන් සමඟ ඉතා මිත්‍රශීලීව කතා කරමින් සිටි නොහැට දුරින් පෙනුනි. ඔහු කිසිම බියක් නොමැතිව සිනාසිමෙන් ගොන්ගේ ගැටලු විසඳන ආකාරය දුටු වැල් තුළ ඇති වූයේ කෞපය සහ කුතුහලය මිශ්‍ර වූ අමුතු හැඟීමකි. ඔයාගේ මේ හවම්ක රංගනය මට වැඩක් නෑ රුවන්. ඔයා කවුද කියලා මම දැනගන්නවාමයි සෙනුලී සිතුවාය. එම සන්ධ්‍යාවේදී සෙනුලී තම නිවසේ සිටියදී කමල්වෙන් ඇමතුමක් ලැබුණි. අධ්‍යක්ෂතුමිය මම රුවන් සිල්වා මහතා ගැන අවශ්‍ය තොරතුරු ලබා ගත්තා. කතා කරන්න කමල් සෙනුලීගේ හද ගැස්ම වේගවත් විය. රුවන් සිල්වා මාස 6කට කලින් ග්ලෝබල් ටෙක් සමාගමෙන් ඉවත් වෙලා තියෙනවා. හේතුව ගයාන් විජේසිංහ මහතා සමඟ ඇති වූ සදාචාරාත්මක ගැටලුවක්. කමල් විස්තර කළේය. ගයාන් විජේසිංහ ලාභය තකා පරිසරයට අහිතකර වූ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. රුවන් මෙයට දැඩි ලෙස විරුද්ධ වී එම ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලා තිබේ. ගයාන් එය ප්‍රතික්ෂේප කළ විට රුවන් සදාචාරාත්මක හේතුන් මත තම ඉල්ලා හසුවීමේ ලිපිය බාර දී තිබේ. ඔහුට විශාල වැටුපක් ලබා දී සමාගමේ තබා ගැනීමට ගයාන් උත්සාහ කළක් රුවන් එය ප්‍රතික්ෂේප කර තිබුණි. ඔහු ඔත්තුකරුවෙක් නෙවෙයි. ඔහු තමන්ගේ සදාචාරාත්මක මතේ වෙනුවෙන් තමන්ගේ හොඳ රැකියාව පවා අත්හැරපු කෙනෙක් කමල් අවසන් කළේය. සෙනුලී නිහන විය. ඇගේ හැඟට විදුලියක් වැදුනාක් මෙන් දැනුනි. ගලාන් තම නපුරුකම සඟවා ගැනීමට රුවන්ව තමන්ගේ ඔත්තුකරුවෙක් ලෙස පෙන්වීමට උත්සාහ කර තිබේ. ඔහු නපුරේ විතරක් නෙවෙයි. බොරුකාරයෙක්. සෙනුලී සිතුවාය. ඇයට තේරුම් ගියේ ඇය මෙතරම් කාලයක් සටන් කළේ ඇය තරම්ම නපුරු සහ ආත්මාර්ථකාමී පුද්ගලයෙකුට එරෙහිව බවයි. නමුත් රුවන් ඔහු ඇගේ ලෝකයේ සිටින අයෙක් නොවේ. ඔහු අවංක මිනිසෙකි. ඊළඟ දවසේ උදේ සෙනුලී තම කාර්යාලයට පැමිණියේ වෙනදාට වඩා වෙනස් වූ අවධානයට ලක්වන ස්ථීරභාවයකිනි. ඇය රුවන්ව වහාම තම කාර්යාලයට කැඳවුවාය. රුවන් සෙනුලී කතා කළේ තවමත් සීතල ස්වරයෙනි. නමුත් එහි තිබූ දැඩි බව ටිකක් අඩු වී තිබුණි. ඔබ යැයි මගේ නීති කඩ කළා. ඔබ ප්‍රමාද වී සේවයෙන් ඉවත් වුණා. ඒ නිසා ඔබේ වැටුප කැපීමට මම නියෝග කළා. රුවන් ස්ථීරව හිස රිසවිය. අධ්‍යක්ෂතුමිය මම දැනටමත් ඒ ගැන දන්නවා. නමුත් මට වාර්තා ලැබුණා ඔබ මගේ කණ්ඩායමේ සේවකයන් 6 දෙනාට අධිකාර දීමුණා ඉල්ලා සිටි බව. ඒක මගේ නීතියක් නෙවෙයි. මම ඒකට එකතු වුණේ ඔවුන් සේවය කළ නිසා.
සෙනුලී මේසය මත තිබූ ලියුම් කවර දෙකක් ගෙන රුවන් දෙසට තල්ලු කළාය. මේක තමයි ඔබේ දනුවමක් රුවන්. පළමු ලියුම් කවරය රුවන්ගේ කැපූ වැටුප සම්පූර්ණයෙන්ම සඳහන් කළ චෙක්පතක්. දෙවන ලියුම් කවරය අලුතින් ලිපි ලේඛනගත කළ ව්‍යාපෘති කළමනාකරු තනතුරට රුවන්ගේ නම යටතේ ස්ථිරපත් කිරීමක්. රුවන් කම්පනයට පත් විය. අධ්‍යක්ෂතුමිය, මම හිතුවේ ඔබ මාව සේවයෙන් පහ කරා කියලා. සමාවෙන්න, සේවයෙන් පහ කරන්න. රුවන්, මම නපුරු වුණත් මම මොඩ නැහැ. ඔබ මට පෙන්නවා ප්‍රතිඵල ලබා ගන්නේ කොහොමද කියලා. ඔබ මගේ ක්‍රමවලට අභියෝග කළා. නමුත් ඔබ මගේ කණ්ඩායමට විශ්වාසය දුන්නා. ඒ විශ්වාසය තමයි මාස 6ක් තිස්සේ මට අහිමි වෙලා තිබුණේ. ඇය මනක් නෙමේ, ඇගේ බෑසුර තිබූ සීතල ගතිය තවත් තියාල විය. නමුත් මතක තියාගන්න, මේක අවසානය නෙවෙයි. මගේ පියාගේ අභියෝගය තාමත් ඉවර නැහැ. මම ඔබව පත් කළේ ඔබ මගේ ක්‍රමයට නමිශීලී කරන්නයි. දැන් ඔබ ස්ථිරයි. ඔබ මගේ හැඟීම් වෙනස් කළොත් එදාට මම සම්පූර්ණ සමාගම ඔබට දෙනවා. රුවන් සිනාසුනේය. මම දන්නවා ඔබ වෙනස් වෙන්නේ නැහැ අධ්‍යක්ෂතුමිය. මම හිතන්නේ අපි දෙන්නාටම එකට වැඩ කරන්න පුළුවන්. නමුත් මට ස්ථිර පොරොන්දුවක් ඕනේ. මොකක්ද? අපේ අනාගත ව්‍යාපෘතිවලදී අපි කිසිම විටක පරිසරයට හානි කරන හෝ සදාචාර විරෝධී කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. මම ගයාන්ගේ සමාගමෙන් අසුනේ ඒ නිසයි. උනේ ඒ නිසයි. සෙනුලී මොහොතක් කල්පනා කළාය. ඇය ආත්මාර්ථකාමී වුවත් ඇය රටට ආදරය කළාය. මම එකගයි. මගේ නපුරුකම තිබුණත් මම අවසානයේදී සදාචාර සම්පන්න ව්‍යාපාරිකයෙක්. දෙදෙනාම අතල්ලාගත් අතර ඒ මොහොතේම දෙදෙනා අතර ව්‍යාපාරික අවබෝධයක් ඇති විය. නමුත් එය හුදෙක් ව්‍යාපාරික අවබෝධයකට වඩා වැඩි දෙයක් බව සෙනුලීට තේරුණේ නැත. කටයුතුවලදී හැර වෙනත් පුද්ගලික අවස්ථාවකදී එකිනෙකාට සමීප වන්නේ කෙසේද? සෙනුලී සහ රුවන්ගේ නව වැඩ සම්බන්ධතාවය ආරම්භ වූයේ උණුසුම් කෝපි සුවඳකින් සහ සීතල වාද විවාදවලිනි. සෙනුලී තවමත් දැඩි ස්ථාවරයක සිටියත් රුවන්ගේ තර්කවලට සහ අවංකභාවයට ඇය සවන් දෙනු ලැබුවාය. සමසක දෙදෙනාම ගයාන්ගේ ග්ලෝබල් ටෙක් සමාගමෙන් මුදුරා ගැනීමට සැලසුම් කළ විශාලතම කොන්ත්‍රාක්තුව පිළිබඳව සාකච්ඡා කරමින් සිටියහ. ගයාන් අපිව බිඳ දමන්න හැදන්නේ. ඔහු අපේ සමාගමේ සදාචාරාත්මක ගැටලු ගැන මාධ්‍යවලට රහසේ තොරතුරු දෙන්න පුළුවන්. සෙනුලී කියව පරිගණක තෙලවි දත්ත දෙස බලමිනි. අධ්‍යක්ෂතුමිය, ගයාන් අපිට පහර දෙන්න කලින් අපි ඔහුගේ දුර්වනම ස්ථානයට පහර දෙන්න ඕනේ. ඒක තමයි ඔහු පරිසරයට හානි කරමින් කරන්න හිටපු ව්‍යාපෘතිය. රුවන් කියවේය. ගයාන් ඒකෙන් ලොකු ලාභයක් බලාපොරොත්තු වෙනවා. අපි ඒක සාර්ථක වුණොත් අපිට ලැබෙන ලාභයට වඩා මොහොත සිදුවන හානිය වැඩි. ඔබේ අදහස? සෙනුලී කුතුහලයෙන් ඇසුවාය. අපි රජයට ඉදිරිපත් කරන්න ඕනි ගයාන්ගේ ව්‍යාපෘතියට වඩා පරිසර හිතකාමී සහ රඩු වියදම් විකල්පය. අපි මුලින්ම ඒ ව්‍යාපෘතියේ සැලසුම් වෙනස් කරන්න ඕනේ. රුවන් යෝජනා කළේය. සෙනුලීගේ දැස් දිලිසුනි. මෙයන් සදාචාරාත්මක අරමුණක් සමම ඇගේ ව්‍යාපාරික නපුරුකම ඒකාබද්ධ කිරීමකි. එය ගයාන්ට රිකවරම දඬුවම් දෙකක් ලබා දීමකි. ලාභය නැති කිරීම සහ සදාචාරාත්මකව පහත හෙලීම. නියමයි. රුවන්, අපි මේ සතිය ඇතුළත නව සැලසුම් සකස් කරනවා. මම ඔබගේ නිර්මාණ කණ්ඩායමට සම්පූර්ණ බලය දෙනවා. අවශ්‍ය නම් රාත්‍රිය මුළුල්ලේ වැඩ කරන්න. එහෙමනම් අධ්‍යක්ෂතුමිය, රාත්‍රී ආහාරය මා සමග ගන්න ඔබට සිදුවේවි. මාත් ඔවුන් සමග රාත්‍රිය පුරා වැඩ කරනවා. රුවන් සිනාන්සෙමින් කීවේය. සෙනුලීගේ මුහුණින් තදගතියේ තරමක් විඳී ගියේය. මාත් එක්ක රාත්‍රී ආහාරය මම සාමාන්‍යයෙන් මගේ සේවකයන් සමග කන්නේ නැහැ. අද ඉඳන් ඔබ කනවා. අපි කණ්ඩායමක් ජයග්‍රහණය කරන්න නම් එකට ඉන්න ඕනේ. රුවන් කීවේය. සෙනුලීට රුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වුවත් ඔහුගේ නොසැලෙන විශ්වාසය නිසා ඇය අසරණ වූවාය. හරි. නමුත් ඒක ව්‍යාපාරික කටයුත්තක් විතරයි. ඉදින රාත්‍රී කාර්යාලයේදී කණ්ඩායම වෙලෙස වී වැඩ කරද්දී සෙනුලී සහ රුවන් එකට වඩි වී කණ්ඩායම සමග පිසයක් කෑවාය.
අමාලි ඇතුළු කණ්ඩායමේ සේවකයෝ සිංහලී ගොන් සමඟ ලිකට සිටින බව දුටු විට පුදුමයට පත්වූහ. සිංහලී වෙනදාට වඩා මෘදු ස්වරයකින් ඔවුන්ගේ අදහස්වලට සවන් දුන්නාය. ඒ සියල්ලටම හේතුව රුවන් බහ ඔවුන් දැන සිටියහ. සියල්ලුම නික්ම ගිය පසු සිංහලී සහ රුවන් තනිවිය. ඔබ හොඳ කණ්ඩායම් නායකයෙක් රුවන්. මගේ ක්‍රමය වැරදිය කියලා මම පිළිගන්නවා. සිංහලී පුදුම සහගත ලෙස අවංකව පැවසුවාය. ඔබේ ක්‍රමය නපුරු වුණත් එහි දක්ෂතාවයක් තියෙනවා. මගේ ක්‍රමය මානුෂීය වුණත් සමහර වෙලාවට ඒ මන්දගාමී. අපි දෙන්නා එකට වැඩ කළොත් අපිට නපුරු විදියට හොඳ දේවල් කරන්න පුළුවන් රුවන් සිනාන්සෙමින් කීවේය. කුම් දෙදෙනා මොහොතක් නිහනව සිටියහ. තත්පර කිහිපයක නිහනතාවයෙන් පසු සිංහලීට දැනුනේ මේ දැඩි කාර්යාලයේ පළමු වතාවට හුදකලාවක් නොමැති බවයි. මම දන්නවා ඔබ ගයාන්ගෙන් නසුනේ කියලා. මම ඒ ගැන සොයා බැලුවක් සිංහලී කීව ඇගේ දෑ සූහු දෙසට හරවමිනි. ඔබ ආත්මාර්ථකාමී නපුරට වෛර කරන බව මම දන්නවා. රුවන් තව දුරටත් පුටුවෙන් නැමි ඇය වෙත සමීප විය. මම වෛර කරනවා. ඒකයි මම ඔබට වෙනස් වෙන්න උදව් කරන්නේ. රුවන්ගේ දැස්වල තිබූ උණුසුම ඇගේ දැඩි ආත්මාරක්ෂක පවුර බිඳ දමන්නට පටන් ගත්තේ. එය අවුරුදු ගණනාවක් තිස්සේ වසා දමා තිබූ හැඟීම් රුවන් නිසා විවෘත වීමට පටන්ගෙන තිබුණි. ඌගේ සමීප බවත් ඇගේ පළමු කම්පනයත් මැද රුවන් ඇගේ හත අල්ලා ගත්තේ. අධ්‍යක්ෂතුනිය, මම මේක කළේ ව්‍යාපාරික කටයුත්තක් විදියට නෙවෙයි. මම හිතන්නේ ඔබ ඇතුලේ ලස්සන කරුණාවන්ත කෙනෙක් ඉන්නවා. මට ඕනේ ඒ කෙනාව එළියට ගන්න. සිංහලයේ දැස් විශාල විය. ඇයට කතා කරගත නොහැකි විය. ඇයගේ දැඩි බව මැකින් ගොස් එහි දුර්වලතාවය පළවිය. මේ මොහොතේ කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් හදිසියෙම කුමාරි දීතියෙන් දුව ආවාය. අධ්‍යක්ෂතුනිය, ගයාන් ජේසිංහ ඔහු මේරෑ අපේ සමාගමේ ප්‍රධාන සේවාදායක ජාලයට හැක් කරලා තියෙනවා. සියලු දත්ත විනාශ වෙමින් යනවා. සිංහලීගේ මෘදු හැඟීම් ක්ෂණිකව අතුරුදහන් විය. ඇගේ දැස යළිත් නපුරු කළු රැජිනගේ දැස් බවට පත්විය. ගයාන් රුවන් ඉක්මනට ගයාන් අපිව විනාශ කරන්න හදනවා. එයා දන්නවා අපි මේ කොන්ත්‍රාත්තුවට යන්නේ කියලා. දැන් වැඩේ පුද්ගලිකයි. සිංහලී කෑගසමින් සේවාදායක කාමරය වෙත දිවගියාය. රුවන් සහ සිංහලී එක්කොත් හැකර් ප්‍රහාරය නවත්වා දත්ත ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළහ. කුම්ගේ කාර්යාලයේ සීතල රාත්‍රියේ පරිගණක තිරේ ආලෝකය පමණක් ඕන් දෙදෙනාගේ මුහුණු මතට වැටුණිය. සේවාදායක කාමරය තුළ සිංහලී සහ රුවන් දැඩි ලෙස හැකර් ප්‍රහාරයට මුහුණ දෙමින් සිටියහ. තිර මත වේගයෙන් දිවගිය කේත අතරින් ගයාන්ගේ අරමුණ පැහැදිලි විය. සමාගමේ සියලු රහසේ ගන්න දෙන්න දත්ත විනාශ කිරීම. සිංහලී මේක ගයාන් විතරක් නෙවෙයි. මේක ඉතා දක්ෂ කෙනෙක්ගේ වැඩක්. රුවන් කෑගැසුවේ අත්තිකාරම් ආරක්ෂක පද්ධති නැමත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමිනි. සිංහලයේ දැස්වල තිබුණේ ගිනි දැල්ලකි. එය වහාම තම පැරණි නීතිරීති පසෙක තබා රුවන්ගේ උපදෙස්වලට සවන් දුන්නාය. අපි හැමදේම එකට කරන්න අවශ්‍ය නැහැ රුවන්. ඔබට හැකි ඉක්මනින් ප්‍රධාන දොරටුව වසා දමන්න. මම යටිතල පහසුකම් ආරක්ෂාව නැවත පනගන්වන්නම්. අපිට තව විනාඩි 3යි තියෙන්නේ. කුම් දෙදෙනාම එකමුතුවොත් නමුත් ස්වාධීනව වැඩ කළහ. සිංහලයේ දැඩි තාක්ෂණික දැනුම සහ රුවන්ගේ ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව මොන්ගේ එකම ශක්තිය විය. දොරටුව වහන්න රුවන් නැන්න. රුවන් තත්පරයකටවත් ප්‍රමාද නොවී තීරණාත්මක කේතය ඇතුළු කළේය. තිරය මත තත්පර කිහිපයක් රතු එළ දැල්වී අවසානය ප්‍රවේශය අවහිර කර ඇතත් යනුවෙන් දිස්විය. කුම් ජයගත්තා. අපි කලා රුවන් සැනසුම් සසුමක් හෙළමින් පුටුවට බරවිය. සිංහලීද විඩාවට පත්වී සිටියද ඇය වහාම රුවන් දෙස බැලුවේ ගෞරවනීය හැඟීමකිනි. ඔබ කළේ විශිෂ්ට වැඩක් රුවන්, ඇය කිව්වාය. ඔබ නොවන්නට මගේ සමාගම අද විනාශ වෙනවා. තමන්ගේ නපුරු ප්‍රතිවාදයාගෙන් ලදකිම ප්‍රහාරය හමුවේ සිංහලීට තේරුම් ගියේ තම පියාගේ පරීක්ෂණයේ නියම හරමුණයි. තනිවම දිනන්න කොළුවන් වුණත්
ජීවත් වෙන්න නම් විශ්වාස කළ හැකි කණ්ඩායමක් සහ හොඳ සහකරුවෙක් අවශ්‍ය බව ඇයට දැනුනි. රුවන් සෙනුහි දෙස බැලුවේ ඔහුගේ දැසුර උණුසුම් හැඟීමක් රඳවාගෙන. සෙනුහි අපි තවත් තනියම නෙවෙයි. නීතියකුල රාත්‍රිය අවසන් වෙද්දී සෙනුලීගේ පියා වන රංජිත් ප්‍රනාන්දු සේවාදායක කාමරයේ දොරකඩට පැමිණියේය. රංජිත් ප්‍රනාන්දු ඔවුන් පරිගණක සහ විඩාවට පත් වූ සෙනුලී හා රුවන් දෙස බැලුවේය. මම ඔයාලා ගැන බලාගෙන හිටියේ. මේක තමයි මගේ අවසන් පරීක්ෂණය. සෙනුලී රංජිත් සිමින් කීවේය. මම ගයාන්ට එරෙහිව ඔයා පළමු සටන ජයගත්තු එක ගැන සතුටු වුණා. නමුත් මට ඕනි උනේ ඔයා මනුස්සයෙක් විදියට වෙනස් වෙනවා දකින්න. ඔයා රුවන්ගේ වැටුප කපලා ආයෙත් දුන්නා. ඒක සාධාරණයි. ඔයා රුවන්ව ස්ථිර කළා. ඒක කණ්ඩායම් වැඩ පිළිබඳ පිළිගැනීමක්. ඔයා මට නැති වුණ දේ දිනාගත්තා රංජිත් පැවසිය. ඒ වගේම මේ ඩිජිටල් ප්‍රහාරය අතරතුර ඔයා රුවන්ගේ උපදෙස්වලට ඇහුම්කන් දුන්නා. ඔයා තනියම සටන් කළේ නැහැ. සෙනුලී දෙස බැලුවේ සතුටිනි. මගේ අභියෝගය රුවන් ඔබගේ ක්‍රමයට නමේශීලී කරන එක නෙවෙයි. මගේ අභියෝගය ගුමේ ඔයාට ඔහුගේ ක්‍රමයට නමේශීලී වෙන්න පුළුවන්ද කියලා බලන එකයි. රුවන් ඔබේ වාර්තාව මොකක්ද? රංජිත් රුවන් දෙසට හැරී ඇසීය. රුවන් සෙනුලී දෙස බැලුවේය. සර්, සෙනුලී අධ්‍යක්ෂතුමිය මට අසාධාරණ විදියට සැලකුවේ නැහැ. ඇගේ නීතිගින්ති දෙදි වුණත් අවසානයේදී යුක්තිය පිටු කළා. ඒ වගේම ඇය මට ඉගැන්වුවා සමහර වෙලාවට දැඩිව සිටීමත් වැදගත් කියලා. අපි දෙන්නාටම එකට වැඩ කරන්න පුළුවන්. මම හිතන්නේ ඇය සමාගම මෙහෙයවීමට සුදුසුයි. රංජිත් සතුටින් සිනාසුනේය. සෙනුලීට හත දෙගු කළේය. නියමයි දුවේ. ඔබ විභාගයේ සමත් වුණා. මම සමාගමේ සම්පූර්ණ අයිතිය අද ඉනන්න ඔබට පැවරීමට කටයුතු කරනවා. සෙනුලී ජයග්‍රහණය කළාය. නමුත් මේ වතාවේ ඇගේ ජයග්‍රහණය පැමිණේ ඇගේ නපුරුකම නිසා නොවත් නපුරුකම පසෙක තබ විශ්වාසය තැබීම නිසාය. දින කිහිපයකට පසු සෙනුලී සියලුම සේවකයන්ට නිවේදනයක් කළාය. එය සදාචාර සම්පන්න ව්‍යාපාරයකට කොරන්දු වූවාය. එම සන්ධ්‍යාවේදී සෙනුලී සහ රුවන් කාර්යාලයේ බැල්කනියේ තනි විය. සෙනුලී පළමු වතාවට රුවන්ගේ ඇස්වලටම කෙලින් බලා කතා කළාය. රුවන්, මට සමාවෙන්න. මම මුගක් නපුරු විදියට හැසිරුණා. ඔබ නපුරු නෙවෙයි සෙනුලී. ඔබ ආරක්ෂ වෙන්න උත්සාහ කරපු කෙනෙක් විතරයි. මට ඔබ ගැන ගොඩක් දුරට තේරෙනවා. රුවන් පැවසුවේ ඇයගේ හිස සෙමෙන් අතගාමිනි. ඔබ මාව වෙනස් කළා. ඔබ මාව දිනාගත්තා. සෙනුලී ඉතා මෘදුහනකින් කීවාය. දැන් ඔබ මගේ නීතිය කඩන්න වෙනවා. මගේ නීතිය තමයි ආදරයට බය නොවීම. රුවන් සෙනුලීව ඔහු වෙතට ලං කරගත්තේය. සෙනුලී ප්‍රතික්ෂේප කළේ නැත. අවසානයේදී නපුරු යුවතිය ලෙස ලෝකයට පෙනී සිටි ඇය නැගේ ආදරය සහ විශ්වාසය දිනාගත් රුවන් සිල්වන වූ වවංක ව්‍යාපාරිකයාගේ තුළරෙදි සැබෑ ආදරය උණුසුම සොයාගත්තාය. සමන්තයි.